ඊළඟ ඍතුව වින්ටර්. ජපානයේ ඉඳි සාමාන්‍යයෙන් වින්ටර් කාලය කියලා කියන්නේ හරි කෂක කාලයක්. හැබැයි යන්න ඉන්න කට්ටියට ඒ කාලය හරි මේ සුන්දර කාලයක් වගේ දැනෙන්නේ. හරි ආසයි මේ ගිහිල්ලා මොකක් කරන්නද? වින්ටර් එකේ ස්කී කරන්න හරි හිම මත ලෙස්සා යන්න ඔයාලට හරි ආසයි. ඒ වුණාට පළවෙනි වින්ටර් එක තමයි වැඩිම ආසාව. ජපානයේ එකේ පාඩමකද වින්ටර් එකේ. මෙහෙන් හරි ආසාවෙන් ගියාට වින්ටර් එක තමයි කර්කශම කාලේ. හැබැයි කොච්චර කර්කශම කාල තිබුණා ජීවිතේ ආයි වසන්තයක් උදා වෙනවා වගේම ජපානයේ හරිද? හරිද? වසන්ත කාලේ ලස්සන සතුරක් වෙන ලස්සනට වටපිටාව නිර්මාණය වෙන වසන්ත කාලය ඊළඟට එන්නේ. එතකොට තමයි ජපානයේ කියන රටේ සුන්දරත්වය කියන්නේ ජපානයේ දාලා යන හිතේ තියෙන තැනක් තමයි ඔය සතුරක් වෙන කාලය. අර ලස්සන වටපිටාවක් තියෙන්නේ. කර්කශක වටපිටාවක් නෙමෙයි. දැක්කහම පළවෙනි ඉම්ප්‍රෙෂන් එක පළමු දැක්ම ජපානයේ ඇතුලේ තියෙන හරි සුන්දර අත්දැකීම. අපිට ඍතු භේදය නැති වුණාට ජපානයේ ඇතුලේ තියෙන ඍතු භේදය හැමදාම අලුත් අත්දැකීමක් එනවා.